ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ DJ Movie LK එකට. අද මම අරගෙන ආවේ Parasite 2 කියන කොරියන් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට. පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකේ link එක මම පහළ description එකේ වගේම මෙතන උඩින් දාලා තියන්නම්. ඒකත් බලලා එන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද කතාවට. කතාව පටන් ගන්නකොටම මිනිහෙක් එයාගේ වටිනා ඔරලෝසුව විකුණන ගමන් ඉන්නවා තමයි පෙන්වන්නේ. මේ ඉන්නේ කන්වු. මෙයාගේ පස්සේ මැරකල්ලියක් පන්නනවා. ඒ නිසා තමයි මේ කන්වු මෙහෙන් පැනලා යන්න සල්ලි එකතු කරන්නේ. ඔන්න ඊට පස්සේ මේ කන්වු සල්ලිත් අරගෙන බයික් එකක් ගන්න යනවා. ඒත් එතන කඩේ මිනිස්සයා අර මැරකල්ලියට කන්වු මෙතන ඉන්නවා කියලා ඔත්තුව දෙනවා. කන්වු මෙතනින් පැනලා යන්න හදනකොටම අර මැරකල්ලිය මෙතනට එනවා. මෙතනදී කන්වුයි මැරකල්ලිය අතරේ පොඩි ෆයිට් එකකුත් යනවා. කන්වු කොහොම හරි එතනින් පැනලා බේරයා යනවා. ඔන්න ඊට පස්සේ කන්වු ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් බලාගෙන ඉන්නවා. ඒකේ ඉන්නේ එයාගේ නංගි. ඒ නංගි මේ වෙද්දි අතුරුදහන් වෙලා තමයි ඉන්නේ. ඔන්න විශේෂ බලකායේ ලීඩර් චෝයි නම් මේ පරපෝෂිතයන් අල්ලන වැඩේට බැහැලම වැඩ කරනවා තමයි පෙන්වන්නේ. ඔන්න ඊට පස්සේ අපේ මේ කතාවේ ප්‍රධාන කැරක්ටර් එක වන සුයින් සුපර් මාකට් එකේ වැඩ කර ඉන්නකොට එයාව පොඩි කාලේ ඉඳන් බලාගත්තු අංකල් කෙනෙක් මෙතනට එනවා. මේ අංකල් වැඩ කරන්නේ පොලිසියේ. අංකල් සුයින් එක්ක කතා කර ඉන්නකොට සුයින්ගේ කෙස් ගහක් අංකල් කඩා ගන්නවා. ඔයාලට මතකනේ සුයින් අර කලින් අනතුරුණු වෙලේ මිනිහෙක් සුයින්ට පියෙන් යන්න ඒ සිද්ධිය විමර්ශනය කරන්න ආවෙත් මේ අංකල්ම තමයි. සුයින් නෙවලේ අංකල්ට කියන්නේ අර මිනිහා බඩට පියෙන් යන්න කියලානේ. ඒ කිසිම තුවාලයක් සුයින්ගේ තිබ්බේ නෑනේ. අන්නේ සිද්ධිය නිසා අංකල් සුයින් ගැන සැකයක් ඇති වෙලා තමයි මෙතනදී සුයින්ගේ කෙස් ගහක් ගලවගන්නේ. අංකල් සුයින්ට එතනදී කීටක් එහෙකුත් දීලා යන්න යනවා. ඔන්න ඊට පස්සේ සුයින් රෑ ගෙදර යදී අර පරපෝෂිතයෝ එකට රිංගපු මිනිස්සු දෙන්නෙක් ඇවිත් ස්විංව එතනින් එක්කගෙන යනවා. ස්විංව මෙහෙම එක්කන් යන්නේ පරණ පල්ලියකට. ඔයාලට මතකනේ අර මැරකල්ලියක් පස්සෙන් පන්නපු කන්වුව. එයත් කැලේ ඉඳගෙන අර පරිපෝෂිතයෝ ඉන්න දිහා බලාගෙන තමයි ඉන්නේ. කන්වු ෆෝන් එකෙන් මේ දේවල් වීඩියෝ කරන ගමන් ඉද්දී කන්වු දකිනවා සුයිනුත් මෙතනට එනවා. මේ කන්වු කලින් දන් ස්විංව දන්නවා හොඳේ. ඔන්න මේ පල්ලියේ මේ පරිපෝෂිතයෝ පොඩක් ඉන්නවා. මෙයාලා මෙතන සංවිධානයක් හදාගෙන තමයි ඉන්නේ. මෙයාලා මෙතනදී කතා වෙන්නේ කොහොම හරි මිනිස්සුන්ගේ ඇඟට ගිහින් මෙයාලගේ ජාතිය මේ ලෝකේ ව්‍යාප්ත කරන්න. පරිපෝෂිතයෝ කොහොම හරි හදන්නේ ලෝක පාලනය එයාලගේ අතට ගන්න. ඒත් මෙයාලට දැනට තියෙන ලොකුම තර්ජනය තමයි විශේෂ බලකායේ ඉන්න ලීඩර් චෝයි. මෙයාලා මෙතනදී මේ දේවල් කතා කර ඉන්නකොට කන්වු පල්ලිය ළඟ තියෙන පොඩි ගබඩාවකට යනවා. කන්වු ගබඩාව පරීක්ෂා කර ඉන්නකොට දකිනවා එතන මිනි ගොඩක් තියෙනවා කියලා. කන්වු දකිනවා ඒ මිනි ගොඩේ එයාගේ නැති වුණු නංගිගේ මිනිහක් තියෙනවා කියලා. ඒත් එක්කම මේ ගබඩාව ඇතුළට පරපෝෂිතයෙක් එනවා. කන්වු එතනින් බේරිලා යන්න ඌට පහර දෙද්දී අර පල්ලියේ ඉන්න අයට මේ සද්දය ඇහෙනවා. කන්වු එතනින් කොහොම හරි පැනලා කැලේ ඇතුළට දිව්වත් අර කන්වුගේ පස්සෙන් පන්නගෙන යනවා. කන්වු පැනලා යනකොට අර මැරකල්ලියට අහු වෙනවා. ඒත් එක්කම අර පරිපෝෂිතයෝ මෙතනට ඇවිත් මේ කල්ලිය මරලා දානවා. ඒ අතරේ කන්වු මෙතනින් පැනලා යනවා. ඒත් එක්කම ස්විංවත් මේ කන්වුට හම්බෙනවා. ඊට පස්සේ දෙන්නම දුවගෙන කැලේ ඇතුලෙන් එළියට යද්දී කන්වුගේ යාළුවෙක් කාර් එකක් තියන් ඉන්නවා දකිනවා. මෙයාලා මන්ට එතනින් කාර් එකේ නැගලා යද්දී අර පරිපෝෂිතයෙක් පියාපින ඇවිත් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ස්විංගේ ඇඟේ ඉන්න පරිපෝෂිතයාත් මේ වෙලාවේ එළියට ඇවිත් අර පරිපෝෂිතයාට පහර දෙන්න ගන්නවා. මෙයාලා මෙහෙම ෆයිට් කරනකොට ස්වින්ට පුළුවන් වෙනවා අර පරිපෝෂිතයාව මරලා දාන්න. එක්කම කන්වු වාහනයත් එක්ක කැලේ ඇතුළට පෙරිලා ගිහින් ප්‍රපාතයකට වැටෙන්න ඔන්න මෙන්න තියෙන්දී අපේ ස්වින් ඇවිත් කන්වුව බේර ගන්නවා. ඔන්න ඊට පස්සේ විශේෂ බලකායේ ලීඩර් චෝයි ස්වින්ගේ පිහිනුමේ නඩුවේ ෆයිල් එක බලන ගමන් ඉන්නවා තමා පෙන්වන්නේ. මෙතනින් මේ කොරියන් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ලීඩර් චෝයි මේ සයිනුත් පරපෝෂිතයෙක් කියලා දැනගනිවිද? ඒ වගේම පරපෝෂිතයන්ට ලීඩර් චෝයිගෙන් බේරිලා එයාලගේ වර්ගය බෝ කරගන්න පුළුවන් වෙයිද? මේ දේ දැනගන්න නම් අපිට ඊළඟ එපිසෝඩ් ටිකත් බලන්නම වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් හමු වෙමු.